රෂියන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන මිස්ටර් එලම් ක්ලිමෝ විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටය විදිහට 1985 දී රිලීස් වුණු කම් ඇන්ඩ් සී චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන් යුද්ධයේ ඇති අමානුෂිකත්වය සහ එම අමානුෂිකත්වය නිසා යටපත් වන අහිංසකත්වය වටා ගෙපු මේ චිත්‍රපටය එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ බිහි වුණු හොඳම යුද්ධමය චිත්‍රපට අතරින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක බලන්න කලින් මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා මම කියනවා. ඉතින් සිනමා පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම කම් ඇන්ඩ් සී චිත්‍රපටයේ එන්ඩින් සීන් එක නැත්තම් යුද ඉතිහාසය ආපසු හැරවීම වටා ගොනුනැගුණු විනාඩි 5ක අවසාන දර්ශනය පිළිබඳ සියුම් විශ්ලේෂණයක් තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. අංක එක තමයි intentionally withhold information නැත්තම් හිතාමතාම තොරතුරු සැඟවීම. මේ දර්ශනය ආරම්භයේදී අපට ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන සොවියට් පක්ෂග්‍රාහී ගරිල්ලා කණ්ඩායමකට බැඳුණු ෆ්ලියෝරා කියන බෙලරුසියානු තරුණ පිරිමි ළමයාව දකින්න ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පිරිමි ළමයා යම් දෙයක් දැස තප්පර 20ක පමණ කාලයක් නොකඩවා බලාගෙන හිටියත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වන මිස්ටර් එලම් ක්ලිමෝ විසින් හිතාමතාම ෆ්ලියෝරා ගල් ගැසී නොකඩවා බලන් ඉන්න දේ කුමක්ද කියලා ඉක්මනින්ම ප්‍රේක්ෂකයාට පෙන්වන්න උත්සාහ කළා නැහැ. ඒ වෙනුවට අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වුණේ සමස්ත කතාව පුරාවට ෆ්ලියෝරා මුහුණ දුන්න ඒ කම්පන සහගත සිදුවීම් වල බර නැත්නම් ෆ්ලියෝරාගේ කැළඹිලි සහගත අභ්‍යන්තර හැඟීම් වල බර ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වා ඔහු දැන් මේ දකින දේත් ඒ හා සමාන ඉතා භයානක දෙයක් බව ගැඹුරින් පෙන්වන්න කියලා මම හිතනවා. මොකද මේ සම්පූර්ණ ෆිල්ම් එක බැලුවා නම් ඔයා දන්නවා මුලින්ම අපි දැක්ක තරුණ අහිංසක ෆ්ලියෝරාට වඩා තමයි ස්පනා පිටම සමූහ ඝාතනයන් සහ විනාශයන් අත්දකපු හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මේ අවසාන දර්ශනයට යද්දී අපට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ තප්පර 20ක කාලය තුල ඔහුගේ ඒ කම්පන සහගත අභ්‍යන්තර මානසිකත්වයට ප්‍රේක්ෂකයාව නැවත තල්ලු කරන්න අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම මේ ලොං ටේක් ෂොට් එක නැත්තම් දිගුරුගත කිරීමේ දර්ශනය හරහා සමත් වෙලා තියෙනවා. අංක 2 තමයි ෆ්‍රේම් පික්චර් ඔෆ් හිට්ලර් නැත්තම් රාමු කරන ලද හිට්ලර්ගේ පින්තූරය. මේ දර්ශනයේදී ෆ්ලියෝරා තම රයිෆලය සූදානම් කර එය පහළට යොමු කරනවත් එක්කම මෙතෙක් වෙලා ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් තියපු ඒ මොහොත තව තවත් තීව්‍ර කර පෙන්වන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා වගේම කැමරාව පහළට යොමු කිරීමත් එක්ක ෆ්ලියෝරා මෙතෙක් වෙලා ගල් ගැසී බලන් හිටපු නැත්තම් ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් තබපු මේ මොහොත සාර්ථකව හිට්ලර්ගේ රාමු කරන ලද පින්තූරයක් කරහා පෙන්වන්නත් අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම මම මෙතනදී අධ්‍යක්ෂකවරයා සාර්ථක වුණා කියලා කිව්වේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි මේ සමස්ත විනාශයට මුල පුරපු නැත්තම් අමානුෂිකත්වය පතුරවපු නැත්තම් මේ දර්ශනයට අනුව ෆ්ලියෝරා අධ්‍යක්ෂකපු ඒ සමූල ඝාතනයන්ට සහ විනාශයන්ට මුල පුරපු ඒ දරුණු කෝර මිනිසාව එකවරම රාමුව මත නොපෙන්වා මුලින්ම ෆ්ලියෝරා අභ්‍යන්තරයේ ඇති හැඟීම් ප්‍රේක්ෂකයාට ලබා දී පසුව එය ගැඹුරින් සංකේතමත් කරන අධ්‍යක්ෂකවරයා තුළ තිබුණු ඒ විශිෂ්ට හැකියාව නිසා තමයි මම මෙතනදී ඔහු සාර්ථක වුණා කියලා කිව්වේ. අංක 3 තමයි The First Gunshot නැත්තම් පළමු තුවක්කු වෙඩි තැබීම. කතාව ආරම්භයේ සිට ෆ්ලියෝරා ළඟ රයිෆලයක් තිබුණත් සියලු දුක් වේදනාවල සැබෑ මූලාශ්‍රය මුහුණට මුහුණ පින්තූරයක් විදිහට හමු වන මේ අවසාන අවස්ථාවේදී ෆ්ලියෝරා විසින් සිදු කරන මේ වෙඩි තැබීම ඔහුගේ පළමු වෙඩි තැබීම විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ වෙඩි තැබීම හරහා අධ්‍යක්ෂකවරයා බහුවිධ අර්ථයන් රැසක් කතාවට එකතු කරන්න සමත් වෙලා තියෙනවා. මොකද මේ ෆිල්ම් එක පුරාවටම ෆ්ලියෝරා ගරිල්ලා කණ්ඩායමක සමාජිකයෙක් විදිහට යුද්ධයේ ඇති භීෂණය සහ විනාශය අස්පනා පිටම දැක්කත් කිසිවිටකත් ඔහු ප්‍රචණ්ඩත්වයට දායක වීමක් අපට දකින්න ලැබුණේ නැහැ. නමුත් ෆ්ලියෝරාගේ මේ පළමු වෙඩි තැබීම හරහා ඔහුගේ අහිංසකත්වය සම්පූර්ණයෙන්ම නැති කරගන්නා හැරවුම් ලක්ෂ්‍යය පෙන්වන්නත්
එම වැඩි තැබීම ජර්මන් සොල්දාදුවෙකුට එල්ල නොකර හිට්ලර්ගේ රූපයකට එල්ල කිරීම හරහා ෆ්ලියෝරා යුද්ධයේ ගොදුරක් වී ඇති බව පෙන්වන්න වගේම ෆ්ලියෝරා අත්දැකපු සියලු භීෂණයන්ට අනුදුන්න ඒ කූර මිනිසා සමග ඔහුට ඇති කලකිරීම ගැඹුරින් සංකේතවත් කරන්නත් මේ තුවක්කු වෙඩිපහර හරහා අධ්‍යක්ෂකවරයාට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ෆ්ලියෝරාගේ වෙඩි තැබීමක් දකින්න ප්‍රේක්ෂකයාට කතාව අවසානය දක්වා බලන් ඉඳීමට සිදුවීම හරහා යුද්ධයේ ඇති සැබෑ ස්වභාවය නැත්නම් යුද්ධය කියන්නේ පරිගැනීමක් හෝ ජයග්‍රහණයක් නොවන බවත් දුක් වේදනා වලින් පිරුණු දෙයක් බවත් ගැඹුරින් ප්‍රේක්ෂකයාට අවබෝධ කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. අංක 4 තමයි breaking the fourth wall නැත්නම් හතරවන බිත්තිය බිඳ දැමීම. අපි කලින් කතා කරපු පළවෙනි වෙඩි තැබීමෙන් පසු ෆ්ලියෝරා තමන්ගේ රයිෆලය සම්පූර්ණයෙන්ම කැමරාව දෙසට නැත්තම් ප්‍රේක්ෂකයා දෙසට යොමු කිරීමක් අපට දකින්න ලැබෙනවා. කොහොම හරි මිස්ටර් එලම් ක්ලිමෝ මේ අවස්ථාවේදී හතරවන බිත්තිය බිඳ දැමීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් breaking the fourth wall නැත්තම් හතරවන බිත්තිය බිඳ දැමීම කියන්නේ මොකක්ද කියලා සරල අදහසක් දෙනවා නම් කතාවේ එන චරිත සිදුවීම් හෝ එම චරිත ජීවත් වෙන ලෝකය සම්පූර්ණයෙන්ම කතාව නරඹන ප්‍රේක්ෂකයාගෙන් වෙන් නොකර එම ප්‍රේක්ෂකයාවත් කතාවට ඍජුවම සම්බන්ධ කර ගැනීමේ ශිල්පකමයට තමයි breaking the fourth wall නැත්තම් හතරවන බිත්තිය බිඳ දැමීම කියලා කියන්නේ. මෙතනදී කතාවේ එන චරිතයක් කැමරාව දෙස හැරී ප්‍රේක්ෂකයා සමග ඍජුවම කතා කිරීමක් හෝ කැමරාව දෙස මොහොතක් බලන් සිටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් come and see චිත්‍රපටයේ අවසාන දර්ශනයේදීත් ෆ්ලියෝරා සහ ප්‍රේක්ෂකයා අතර ඇති බැම්ම බිඳ දමමින් ෆ්ලියෝරා කැමරාව දෙස නැත්තම් ප්‍රේක්ෂකයා දෙස ඍජුවම තුවක්කුව දික් කරමින් බලන් සිටින ආකාරයක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මෙතනදී ෆ්ලියෝරා හරහා යුද්ධයේ ඇති භීෂණය දැකීමට ප්‍රේක්ෂකයාට බල කිරීමක් සිදු කරනවා වගේම ෆ්ලියෝරා ඔහුගේ වචන වලින් ඍජුවම ප්‍රකාශ නොකරත් ඔහුගේ බැල්මෙන් සහ ඔහුගේ හුස්ම ගන්නා ශබ්දය හරහා අපි සියලු දෙනාම මේ කොරිරු අපරාධය සිදු කිරීමට ඉඩ ලබා දුන්න පාර්ශවකරුවන් බවත් ගැඹුරින් සංනිවේදනය කරන්න මේ හතරවන බිත්තිය බිඳ දැමීම තුලින් අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. අංක 5 තමයි the montage of historical footage නැත්නම් ඉතිහාසය පිළිබඳව යන දර්ශන මාලාව. මේ අවසන් දර්ශනය ඊළඟට අපට දකින්න ලැබෙන මොන්ටේජ් එක නිකම් මොන්ටේජ් එකක් නෙමෙයි. එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණු වඩාත් බලගතුම මොන්ටේජ් එකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම මොන්ටේජ් එකක් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් දෙනවා නම් දර්ශන කිහිපයක් එකිනෙකට සමපාත කරමින් නැත්නම් එකිනෙකට ගැළපෙන ආකාරයට සම්බන්ධ කරමින් කෙටි කාලයක් තුළ විශාල කාලපරාසයක සිදුවන තොරතුරු ප්‍රමාණයක් ප්‍රේක්ෂකයාට sannivedanaya කිරීමේ ශිල්පකමයට තමයි මොන්ටේජ් එකක් කියලා කියන්නේ. ඒ නිසා මේ ශිල්පකමය ගොඩක් වෙලාවට යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ සිදුවන සැලකිය යුතු පරිවර්තනයක් පෙන්වීමට එහෙම නැත්නම් චරිතයක් නිතිපතා සිදු කරන වැඩ කටයුතු ටික අනුපිළිවෙලක් විදිහට පෙන්වීමට එහෙම නැත්නම් චරිතයක් සතු අතීත අත්දැකීමක් හෝ සංවේදී කතාවක් ඉක්මනින්ම දිගහැරීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපිට come and see චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී දකින්න ලැබෙන මේ මොන්ටේජ් එක ගැන කතා කරනවා නම් මේකදී අපට ෆ්ලියෝරාගේ දුක් වේදනා පිළිබඳ දෘශ්‍ය දෝංකාරයක් ප්‍රතිලෝම කාලානුක්‍රමික අනුපිළිවෙලකින් සංස්කරණය කරපු මොන්ටේජ් එකක් කරහා දකින්න ලැබෙනවා. ඉතින් මේ මොන්ටේජ් එක කරහා අපට දකින්න ලැබෙන දේවල් වෙන වෙනම කතා කරනවා නම් මුලින්ම මේ මොන්ටේජ් එක පුරාවටම දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ අනට සිදු කරපු සියලුම කුරිරුකම් වල සිට හිට්ලර් බලයට පැමිණීම සහ ඔහුගේ ළමා කාලය දක්වා ආපස්සට යාමක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ විශාල කාලපරාසයක් දක්වා විහිදුණු මොන්ටේජ් එක හරහා ප්‍රේක්ෂකයාව ෆ්ලියෝරාගේ මනස තුළට ගෙන ගොස් ඔහු මේ අඳුරු ඉතිහාසය අහෝසි කිරීමට දරන නිෂ්ඵල උත්සාහය සහ ඔහුගේ මනස තුළ වැඩෙන පරිගැනීම ගැඹුරින් සංකේතමත් කරන්නත් අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ඊළඟට මේ මොන්ටේජ් එක පුරාවට ෆ්ලියෝරා තම රයිෆලයෙන් කැමරාව දෙසට වෙඩි තබන ආකාරය අපට සැරින් සැරේ දකින්න ලැබෙනවා. ඉතින් මේ හරහා අපි මොන්ටේජ් එක පුරාවට දැකපු ෆ්ලියෝරාගේ මනස තුළ දෝංකාර දෙන ඒ පීඩනය සහ පරිගැනීම ඔහුගේ පිටතින් නිරූපණය කරන්නත් අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්ව සිව්වන බිත්තිය බිඳ දමමින් ෆ්ලියෝරා තම හැඟීම් ඍජුවම අත්විඳීමට ප්‍රේක්ෂකයාට කරන බලකිරීමක් විදිහටත් මේ දර්ශනය හඳුනා ගන්න පුළුවන්.
ඊළඟට මේ කෙමෙන් ආපස්සට යන මොන්ටේජ් එකේ අවසානයට ගියාම ලදරු හිට්ලර් ඔහුගේ මව සමග ඉන්න පින්තූරයක් අපට දකින්න ලැබෙනවා. කොහොම නමුත් දැවෙන වේදනාවකින් සිටින ෆ්ලියෝරා මේ පින්තූරය දිහා ඉතා කෝපයෙන් බලන් හිටියත් ෆ්ලියෝරා ඔහුගේ රයිෆලය කෙමෙන් පහළට ගන්න ආකාරය අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ පින්තූරය හරහා මනුෂ්‍ය ඝාතනයන් සහ විනාශයන් රැසක් සිදු කරපු හිට්ලර් කියන ඒ කෝර අමානුෂික මිනිසාගේ ආරම්භය කිසිදු අපරාධයකට හවුල් නොවූ අහිංසක දරුවෙකු බව ඉතා සියුම්ව දෘශ්‍යමාන කරන්නත් මේ පින්තූරය දැකීමෙන් පසු පළිගැනීමේ චේතනාවෙන් හිටපු ෆ්ලියෝරා ඔහුගේ රයිෆලය පහත් කිරීම හරහා ෆ්ලියෝරාට යථාර්ථය මතක් කර දීමට නැත්තම් පළිගැනීමෙන් අතීතය වසන් කළ නොහැකි බව ෆ්ලියෝරාටත් ඔහුගේ මනස තුළ සිටින ප්‍රේක්ෂකයාටත් මතක් කර දීමට අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. අංක 6 තමයි ෆ්ලියෝරාස් ටියර්ස් නැත්තම් ෆ්ලියෝරාගේ කඳුළු. මේ අවස්ථාවේදී බටහිර සම්භව්‍ය සංගීතයේ නිමි පැත්තටම ගියපු ඕස්ට්‍රියානු සංගීතඥයෙක් වන මිස්ටර් වුල්ෆ්ගැන් ඇමඩියස් මොසාඩ්ගේ රෙක්වියම් කියන සංගීත ලකුණ සමග ෆ්ලියෝරාගේ ක්ලෝස් අප් ෂොට් එකක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මරණය, ශෝකය සහ යථාර්ථය පිළිගැනීම කියන සියල්ල නිරූපණය කරපු මේ ක්ලෝස් අප් ෂොට් එක නැත්තම් සමීප රූගත කිරීම ගැන කතා කරනවා නම් මේ ක්ලෝස් අප් ෂොට් එකේදී ෆ්ලියෝරාගේ ඇස් වලින් වැටෙන කඳුළු හරහා ඔහුගේ බිඳ වැටීමේ ලක්ෂ්‍ය, ඒ කියන්නේ අවුරුදු 14ක් වයසේ ඇති ෆ්ලියෝරාට තමන්ගේ පවුලේ අය සහ තමන්ට ආදරය කරපු සියලු දෙනාම දැනටමත් අහිමි වී අවසන්. ඔහු අහිංසක මිනිසුන් පණ පිටින් පුළුස්සා දමන ආකාරය සහ ඔවුන්ට වද හිංසා දෙන ආකාරය දැනටමත් දැක අවසන්. ඉතින් ඔහුට ඔහුගේ අහිංසක අතීතය නැවත ලබා ගන්න බැරි බව අවසානයේදී ඔහු තේරුම් ගැනීම මේ කඳුළු හරහා නිරූපණය කරන්න සමත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම ඔහුගේ මුහුණ දිහා බැලුවොත් ඔහුගේ මුහුණ වයසට වඩා වැඩිහිටි පෙනුමක් ඇති පුද්ගලයෙක් බවට පරිවර්තනය වී ඇති ආකාරය අපට දකින්න ලැබෙනවා. ඉතින් ඔහුගේ රැලි ගැහුණු නළල සහ කැලැල් වලින් විකෘති වී ගිය මුහුණ හරහා මුලදී ඔහු තුල තිබුණු අහිංසකත්වයේ යුද්ධය සමග සම්පූර්ණයෙන්ම යටපත් වී අවසන් බව ගැඹුරින් සංකේතමත් කරන්න සමත් වෙලා තියෙනවා. මොකද ෆ්ලියෝරාගේ චරිතය රංගපාපු ඇලෙක්ස් ක්‍රිච්චෙන්කෝගේ ඉතා විශිෂ්ට රංගනය හරහා මිනිස් සංගීතයේ අඳුරුතම යුගයේ ප්‍රේක්ෂකයා ඉදිරියේ වසර ගණනාවක් මතකයේ තබන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. අංක 7 තමයි ට්‍රැජික් එන්ඩින් නැත්තම් ඛේදජනක අවසානය. සම්පූර්ණ විනාඩි 5ක කාලයක් ධාවනය වන මේ අවසාන දර්ශනය දිහා හොඳින් බැලුවොත් අධ්‍යක්ෂකවරයා මෙතනදී ට්‍රැජික් එන්ඩින් එකකින් කතාව අවසන් කරලා තියෙනවා. ඉතින් ට්‍රැජික් එන්ඩින් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා නම් ප්‍රධාන චරිතය මුහුණ දෙන යම් සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට බලාපොරොත්තු සුන්වීමකින් හෝ අසාර්ථකත්වයකින් හෝ ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාකයකින් කතාව අවසන් කිරීමේ ශිල්පකමයට තමයි ට්‍රැජික් එන්ඩින් එකක් නැත්තම් ඛේදජනක අවසානයක් කියලා කියන්නේ. ඒ වගේම මේකෙදි කතාවේ තේමාත්මක බර, කතාවේ චරිත ඡාප සහ කතාවේ ආඛ්‍යානය නොවැළැක්විය හැකි ඉරණමකට තල්ලු කරන දෝෂ සහිත මාර්ගයක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් සමස්තයක් විදිහට කම්මැන්ට් සී චිත්‍රපටය දිහා බැලුවොත් මේ කතාව 1943 දී බෙලරුසියාවේ ගම්මාන 628ක ජීවත් වුණු සියලුම ගම්වැසියන් පණ පිටින් ගිනි තබා මරා දැමූ දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුණු සත්‍යාමහිරි මතකයක් වටා තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ අවසානය කොහොමත් ට්‍රැජික් එන්ඩින් එකක් නැත්තම් ඛේදජනක අවසානයක් වීම ගැන තවත් කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම මේ ෆිල්ම් එකේ අවසානයත් එක්කම ෆිල්ම් එකේ තේමාව වන යුද්ධයේ ඇති විනාශකාරී බවත්, එහි බලපෑම නිසා සිවිල් වැසියන්ගේ අහිංසකත්වය කෙමෙන් යටපත් වන ආකාරයත් මේ සියල්ල අවසන් වී ඉතිරිවන්නේ ජයග්‍රහණයක් නොව මානසික කම්පනයක් බවත් ගැඹුරින් ප්‍රේක්ෂකයාට කැටි කර පෙන්නන්න මිස්ටර් එලම් ක්ලිමෝව් සමත් වුණා කියලා මම හිතනවා.
වීඩියෝ එක අවසන් කරන්න කලින් ෆ්ලියෝරාගේ චරිතය රඟපාපු නැත්තම් සිනමා ඉතිහාසයේ වඩාත් අසීරුම සහ වේදනාකාරීම ළමා චරිතය රඟපාපු ඇලෙක්ස් ක්‍රිච්චෙන්කෝගේ ඇදහිය නොහැකි රංගනය ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම ඇලෙක්ස් ක්‍රිච්චෙන්කෝ මේ චරිතය රඟපාන්නේ ඔහුට අවුරුදු 15ක් පමණ වෙද්දී. ඉතින් මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කරත් ෆ්ලියෝරා කියන වයස අවුරුදු 14ක පමණ තරුණ කුඩා ළමයාගේ චරිතය සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂකවරයා විසින් ගොඩනගපු ප්‍රබන්ධ චරිතයක් කිව්වොත් නිවැරදි. ඉතින් මට දැනෙන විදිහට ඇලෙක්ස්ගේ මනුෂ්‍යත්වයේ අඳුරුතම කාල සීමාව තරණය කළ නැත්තම් දෙවන ලෝක යුද සමයෙන් දිවි ගලවා ගත්ත පරිණත වැඩිහිටියෙකුට සමාන හෝ ඊට එහා ගිය රංගනයක් මේ ෆිල්ම් එකට ලබා දෙන්න සමත් වුණා කියලා මම හිතනවා. මොකද අහිංසක කුඩා පිරිමි ළමයෙකුගේ සිට සමූල ඝාතනයන්ගෙන් සහ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දිවි ගලවා ගත්ත වේදනාකාරී පිරිමි ළමයෙකු දක්වා ඔහු සිදු කළ රංගනය එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ හදකම්පා කරන චරිත අතරින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට සිනමාකරණය, චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සංස්කරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා මම කියනවා. අවසාන වශයෙන් කම්මැන්සී ෆිල්ම් එකේ එන්ඩින් සීන් එක නැත්නම් යුද ඉතිහාසය ආපසු හැරවීම වටා ගොඩනැගුණු මේ විනාඩි 5ක අවසාන දර්ශනය හරහා යුද්ධය නිසා ඇති වූ හානිය ආපසු හැරවිය නොහැකි බවත් එය දැනටමත් බිඳී ගියපු අතීතයක් බවත් ගැඹුරින් සංකේතමත් කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් සිනමා පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම ඉතා සියුම් අංගවලට පවා අවධානය යොමු කරමින් අමතක නොවන අද්විතීය අවසානයක් කතාවට ලබා දෙන්නේ කොහොමද කියලා ගැඹුරු අවබෝධයක් ලබා දෙන්න මේ වීඩියෝ එකට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ වගේම තා මොන හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඕගොල්ලන්ට සුබ දවසක්.